අද ඔයාලට දානි දෙන්නේ ඩුබායි වල ඉන්න නදී මහත්මිය. ඔව්. එයා රට ඉන්නේ. අපිට ආදරේද? ඔව් ඔව් එයාට ආදරේ ගොඩක් ආදරේ. ඔව් ඔව්. හරිද? ඉතින් මේ නදී මහත්මියගේ උපන්දිනයේ හින්දා. ඔව්. කේක් එකක් ඒවලුත් තියෙනවා. ඉතින් අපි මේ නදී මහත්මියට කට්ටියට විශ් කරමු. ඈ? හරියට කට්ටියට සද්දෙට විශ් කරමු. ඩුබායි රටේ සේවය කරන නදී මහත්මිය වන එම මහත්මියගේ ආදරණීය සම්පුරුෂයා වන රාජිත මනුෂංග මහතා විසින් එම මහතාගේ ආදරණීය බිරිඳ වන ඩුබායි වල සිටින නදී මහත්මියගේ ශ්‍රී ජන්මදිනය නිමිති කරගෙන සහ නදී මහත්මියගේ ආදරණීය මෑණියන් වන හීන්මැණිකේ මහත්මියට සහ පියාණන් වන ශෙනරත් පියාණන්ට නිදුක් නිරෝගී භාවය පතාගෙනයි. ඉතින් මේ උතුම් වූ දානමය කුසලයේ පින්වලින් ඒ ඩුබායි රටේ සේවය කරන නදී මහත්මියට සුභම සුභ උපන්දිනයක් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිතක් ශාන්තියක් යහපතක් උදා වේවා. ඒ නදී මහත්මියගේ කරන කියන රැකී ආරක්ෂා කටයුතු දියුණු පමුණු වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිතක් ශාන්තියක් යහපතක් උදා වේවා. ඒ නදී මහත්මියව ලෝකපාලනය කරන ගාම ආරක්ෂා කරන නගර ආරක්ෂා කරන ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ශ්‍රී විශ්ව වත්‍රගොණ්ඩ වියෝ රැක දේවා. යන්නේ ගමන් මෙමන් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. කල්යාණ මිත්‍ර සම්පත්තියත් වේවා. යෝධ බල යෝධ වීරයෝධ ශක්තියත් වේවා. ඒ වගේම නදී මහත්මියගේ වැළඳී තියෙන ඖෂධ ග්‍රහඵල දෝෂ දුරී දුන්න වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේම මේ උතුම් නදී මහත්මියගේ ශ්‍රී ජන්මදිනය නිමිති කරගෙන මේ දානමය කුසල කර්මය කරන මූලික දායකත්වයේ දරු එම මහත්මියගේ ආදරණීය සම්පුරුෂයා වන රාජිත මනුෂංග මහත්මයාට නිදුක් නිරෝගී සුවයත් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිතක් ශාන්තියක් යහපතක් උදා වේවා. ඒ මහත්මයාද ලෝකපාලනය කරන ගාම ආරක්ෂා කරන නගර ආරක්ෂා කරන ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ශ්‍රී විශ්ව වත්‍රගොණ්ඩ වියෝ රැක දේවා. යන්නේ ගමන් මෙවන් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. කල්යාණ මිත්‍ර සම්පත්තියත් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේම නදී මහත්මියගේ ආදරණීය මෑණියන් වන හීන්මැණිකේ මෑණියන් සහ පියාණන් වන ශෙනරත් පියාණන් ඇතුළු ශෙනරත් පියාණන් යන මව්දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවයත් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිතක් ශාන්තියක් යහපතක් උදා වේවා. ඒ මව්දෙමාපියන්ට ලෝකපාලනය කරන ගාම ආරක්ෂා කරන නගර ආරක්ෂා කරන ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ශ්‍රී විශ්ව වත්‍රගොණ්ඩ වියෝ රැක දේවා. යන්නේ ගමන් මෙමන් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. කල්යාණ මිත්‍ර සම්පත්තියත් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේම නමින් මිය පරලෝකසින් යාමේ දුගතිගාමීව පින්මලා පොරොත්තුෙන් ඉපදිලා ඉන්නවනම් මේ දානමය කුසලයේ පින්මලෙන් දුගතිගාමී භාවයෙන් අත් මිදේවා. ඒ වගේම අයව සෝවාන් සතරදාගාමී අනාගාමී අරිහත් නිවන් මාර්ග ඵල අවබෝධ වේවා. සසර වසනා තුරාජාති ජරාවක් මරණයක් කෙරිකලවර අත්‍යතුම් නිර්වාණ ශ්‍රී සාක්ෂාත් වේවා. හිතන පතන මොඩියකින් මෙමින නිවිෂණ ශ්‍රී ප්‍රමිනවාදාලා වූ ශාන්තපණීතාති උතුම් නිර්වාණ ශ්‍රී සාක්ෂාත් වේවා. සංසාර දුකෙන් අත් මිදී නිදුක් නිරෝගී වාසනාවන්ත යලි උප්පත්තියක් ලබා ගැනීමට මේ උතුම් දානමය කුසල කර්මයේ හේතු වාසනා වේවා. ඒ වගේම මේ නෝනා මහතුන්ගේ උත්තරීතර දානමය කොටසේ පින්වලින් නිදුක් නිරෝගී වාසනාවන්ත සැපවත් ජීවිතයක් ගත කර
අවසානයේ කෙලවර අමාමා නිවන් සුව සාක්ෂාත් වෙලා ලෝතුරා බුද්ධත්වයේ සංසාරේ කෙදිනෙන් හෝ සාක්ෂාත් කර ගැනීම නිසා සංසාරේ මේ පින් හේතු ආසනාව වේවා. ඒ පින් වලින් මත මෛත්‍රී බුදුන් දැක නිවේශන සේ ප්‍රමිනවා දාලා වූ ශාන්තාපනීත අති උත්තම නිර්වාණ ශ්‍රී යම් ආත්මාකදී සංසාරේ සාක්ෂාත් කර ගැනීම නිසා සංසාරේ මේ පින් හේතු ආසනාව වේවා. සාදු සාදු ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි. බුදු සරණයි නේ පිහිටයි. බුදුසරණයි පිහිටයි.